ඉතින් මගේ දුවේ පුතේ අද මම කියන්න යන්නේ ධනාත්මකව හිතපු පීටර්ගේ කතාව. ධනාත්මක කියන්නේ අපි දේවල් ගැන සුභ විදිහට හොඳ විදිහට හිතනවා කියන එක. ඔන්න එක මත්තක රටක පීටර් කියලා පිරිමි ළමයෙක් හිටියා. ඉතින් මේ පීටර් ජීවත් වුණේ එයාගේ අත්තම්මත් එක්ක. ඒ අත්තම්මලාගේ ගෙදර වත්තේ ලොකු ඇපල් ගහක් තිබුණා. මේ ඇපල් ගහේ හැමදාම ගෙඩි පිරෙන්න එනවා. ඉතින් පීටර් කරන්නේ හැමදාම ඇපල් ගහට නැගලා එයාට ඕන තරම් ඇපල් කඩාගෙන ගිහිල්ලා පළවෙනි ඇපල් එක එයාගේ අත්තම්මට දෙනවා. ඊට පස්සේ අනිත් ඇපල් ටික කරත් එක දාගෙන ගිහින් විකුණනවා. ඒ හම්බෙන සල්ලි වලින් තමයි පීටර්ොයි එයාගේ අත්තම්මයි ජීවත් වුණේ. ඔන්න එක දවසක් ලොකු වැස්සක් වැස්සා. මුළු දවසම වැස්සා. පීටර් වැස්ස ඉවර වෙලා ගිහින් බලද්දි ඇපල් ගෙඩි එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම බිම වැටිලා. පීටර්ට ගොඩාක් දුක හිතුණා. ටික වෙලාවක් මෙහෙම දුකින් හිටපු පීටර් මෙන්න මෙහෙම හිතුවා. අනේ මම කොහොමද මේ බිම වැටුණු ඇපල් ගිහින් විකුණන්නේ? අද නම් අත්තම්මටයි මටයි බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. නැහැ, මේ ඇපල් ටික නිකන් නාස්ති වෙන්න දෙන්නේ නැහැ. මොකක් හරි විදිහක් හොයාගන්නවා මේ ටික විකුණන්න. මෙහෙම හිතපු පීටර්ට මතක් වුණා එයාගේ ගමේ තියෙන අස්වගාල. ඉතින් පීටර් ඒ බිම වැටුණු ඇපල් ටික ඔක්කොම ඇහිඳලා කරත් එක දාගෙන අස්වගාලට ගියා. ගිහින් ඉවර වෙලා අස්වගාල බලාගන්න නැන්දට විස්තරේ කිව්වා. ඒ නැන්දා ඒ ඇපල් ඔක්කොම ටික සල්ලි දීලා ගන්න කැමති වුණා. පීටර්ට ගොඩාක් සතුටු හිතුණා. පීටර් ඒ සල්ලිත් අරගෙන වෙනද වගේම සතුටින් එයාගේ අත්තම්මත් එක්ක කාලය ගත කරා. දැක්ක නේද දුවේ පුතේ, අපිට ප්‍රශ්න එනකොට අපි ධනාත්මකව හිතන්න පුරුදු වුණාම අපිට පහසුවෙන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්. හොඳයි, මේක තමයි අද කතාව. මම නැවතත් එන්නම් ඕගොල්ලන්ව හම්බෙන්න අලුත් කතාවක් අරගෙන. එතකන් හැමෝම හොඳ ළමයි වගේ ඉන්න ඕනේ.